ඉතින් ඔයාලා හැමෝටම ජයග්‍රහී ක්‍රීඩා දවසක් වේවා කියලා මම මේ වීඩියෝව ආරම්භ කරනවා. ඉතින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර පැවැත්වුණු 3 වන 2020 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනක්දී අවසන් මොහොතේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම, පන්දු රැකීම වගේම විශේෂයෙන් පිතිකරණයේ යෙදීම ඉතා හොඳින් දක්නට ලැබුණු තරගයක් වුණා. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් තමයි ජයග්‍රහණය කළේ. මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණු අතර තරගය 9 මාරට වගේ තමයි ආරම්භ කරේ. ඉතින් ඒ තරගය ආරම්භ කරේ එක කණ්ඩායමකට ඕවර්ස් 12ක තරගයක් ලෙසයි. පළමුවෙන් කාසිය වාසිය දිනු පාකිස්තානු නායක සල්මන් අලි ආගා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා. එනෝ පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු දෙක ලකුණු 22කට වගේ අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවි ගියා. කෙසේ නමුත් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ රන් රේට් එක ඉතා හොඳ අගයක පැවතියා. ඉතින් මෙම තරගයේදී පැතුම් නිශ්චංකට ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඔහු ලකුණු 0කට දැවී ගියා. ඒ වගේම ආරම්භක ප්‍රතිකාර විදියට අනෙක් අන්තයේ රැඳී සිටි කමිල් මිෂාර ලකුණු 20ට වඩා ෆ්‍රෙස් කළ අතර ඔහු ඉතා හොඳින් 6 පාරක් සහ 4 පාරවල් 3ක් සමගින් තමයි එම ලකුණු ප්‍රමාණය රැස් කරගත්තේ. ඉතින් මෙම තරගයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට වින්දනයක් ලබා දුන්නු පිතිකරුවන් දෙදෙනා බවට පත් වුණේ දසුන් ශානක සහ කුසල් මෙන්ඩිසුයි. දසුන් ශානක පැමිණ පන්දු 9කින් ලකුණු 34ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා. විශේෂයෙන්ම දසුන් ශානක එම ලකුණු 34 ලබා ගැනීමේදී 6 පාරවල් 5ක් එල්ල කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12 අවසන් වන විට කඩුළු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව එම ඉලක්කය හඹා යාමට පැමිණි පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 12 අවසානයේදී කඩුළු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි. ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් නායක සල්මන් අලි ආගා පන්දු 12කින් ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මොහොමඩ් නවාස් පන්දු 15කින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මෙම තරගයේදී කැපී පෙනෙනම පන්දු යවන්න බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි. ඔහු ලකුණු 35කට පන්දුවාර 3ක් යවා කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මෙම තරගයේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවලා තිබුණා. ඉතින් එම කැඳවීමට සාධාරණයක් ඉටු කරමින් මතීෂ පතිරණ මෙම තරගයේදී ඉතා හොඳින් පන්දු යවුවා. ඔහු පන්දුවාර 3ට ලකුණු 34ක් ලබා දී කඩුළු 2ක් බිඳ හෙලීමට සමත් වුණා. ඉතින් මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙන වෙනම වගේම ශ්‍රී ලංකා කණ්ඩායමක් වශයෙන් උන් වාර්තා කිහිපයක් පිහිටවලා තියෙනවා. මෙම තරගයේදී වනිදු හසරංග තමයි තරගයේ වීරයා බවට පත් වුණේ. ඒ අනුව මේ වන විට 2020 ජාත්‍යන්තර පිටියේදී වැඩිම තරගයේ වීරයා සම්මාන දිනාගෙන ඉන්නේ විරාට් කෝලි. ඒ තරගයේ වීරයා සම්මාන 7ක් ලබා ගැනීමෙන් ඉතින් ඊයේ දිනේදී මෙම ජයග්‍රහණයත් සමග වනිදු හසරංග තරගයේ වීරයා සම්මාන 6ක් ලබා ගැනීමෙන් විරාට් කෝලිට පමණක් දෙවෙනි වුණා. ඒ වගේම දසුන් ශානකත් ඊයේ දිනේදී වාර්තා කිහිපයක්ම පිහිටුවීමට සමත් වුණා. ඒ අනුව නොම්බර 6 පිතිකරුවෙක් හෝ ඊට පහළින් පැමිණ වැඩිම ලකුණු රැස් කරගත් පිතිකරුවා විදිහට 2020 පිටියේදී සිටින්නේ දසුන් ශානකයි. ඒ වගේම නොම්බර 6 පිතිකරුවෙක් හෝ ඊට පහළින් පැමිණ වැඩිම ඉනිම් සංඛ්‍යාවත් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන්නේ දසුන් ශානකයි. ඒ වගේම නොම්බර 6 පිතිකරුවෙක් හෝ ඊට පහළින් පැමිණ වැඩිම 6 පාරවල් එල්ල කළ පිතිකරුවා වන්නේ දසුන් ශානකමයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම වසර 14කට පසුව තමයි පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී 2020 තරගයකින් පරාජයට පත් කළේ. ඒ වගේම මේ වන විට දසුන් ශානකගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට කිසිදු තරගාවලියක් 2020 තරගාවලියක් පරාජයට පත් වී නැහැ. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ගුණාත්මකව ලතිසැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමු වෙමු.